අපි සටහන් කරනවා. හරි. අපි දැන් මුලින්ම ආදායම් ප්‍රකාශනයක් රූල් කරගමු. උඩින් ලියන්න. රන්මග ක්‍රීඩා සමාජයේ 2018 12යි 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 2018 12යි 31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය කියලා ලිව්වා. ඊට පස්සේ අපි ආදායම් වියදම් කියලා කොටස් දෙකකට බෙදා ගන්නවා. ආදායම් වියදම්. හරිද? ආදායම් වියදම් කියලා කොටස් දෙකකට බෙදා ගන්නවා. ඊට පස්සේ ආදායම් ටික අපි මෙතන වියදම් ටික යටිනු ලියා ගන්නවා. දැන් මුලින්ම අපි අමතර තොරතුරු වල තියෙන එක බලමු. අමතර තොරතුරු එකයි තියෙන්නේ. සමාජික මුදල් ගැන විතරයි. දැන් එතකොට මෙතන කියනවා සමාජික මුදල් 20000ක් මුදලින් ලැබිලා තියෙනවා. හරි. හැබැයි සමිතියේ සමාජිකයන් 250ක් ඉන්නවලු. එක් අයෙකුගේ සමාජික ගාස්තු රුපියල් 100යිලු. එතකොට 20000ක් මුදලින් ලැබුණාට අපිට ඒක මෙතන ආදායම් ප්‍රකාශය සටහන් කරන්න පුළුවන්ද? බෑ. මොකද ආදායම් ප්‍රකාශය අපි දාන්නේ මුදල් පදනම් මත නෙමෙයි, මුදලින් ලැබිච්ච ගාන නෙමෙයි. එතකොට සමාජික සංඛ්‍යාව 250යි නම් ඒක වැඩි කරනවා 100ෙන්. එතකොට එන උත්තරේ 25000යි. හරිද? ඒක තේරුණාද? උත්තරේ එනවා 25000යි. අන්න ඒක තමයි සමාජික මුදල් කියලා ආදායම් විදියට අපි දාන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න. සමාජික මුදල් ආදායම් ප්‍රකාශනයේ දාද්දී සමාජික ගාණ, සමාජික සංඛ්‍යාව, සමාජික අරමුදෙන් වැඩි කරලා තමයි අපි දාන්නේ. මෙන්න මේ වගේ 25000යි. හරිනේ. ඊට පස්සේ අපි බලමු අනිකුත් මුදල් ගෙවීම සහ මුදල් ලැබීම. දැන් තව මුදල් ලැබීම තියෙනවා පරිත්‍යාග ලැබීම. හරි. පරිත්‍යාග ලැබීම දැම්ම එම්ම පරිත්‍යාග කියලා 5000යි. එතන වෙන ගැළපිලි මුකුත් නැහැ නේ සම්බන්ධ. ඊට පස්සේ ටිකට් පත් අලවිය 2000යි. ටිකට් පත් අලවිය 2000යි. හරිනේ. ඊට පස්සේ ගෙවීම පැත්තට යන්න. ලිපි ද්‍රව්‍ය වියදම් 10යි. හරි. ඊට පස්සේ සංවත්සර වියදම් 3000යි. හරි. ඊට පස්සේ මුද්‍රණ වියදම් කියලා. මුද්‍රණ වියදම් 4000යි. එතන මුද්‍රණ. හරි. දැන් අපි බලමු ආදායම් පැත්ත ඔක්කොම එකතු කරනවා 32000යි. ඊට පස්සේ 10යි 3000යි 4000යි 4000යි 8000යි. 32000න් 8000ක් ගියාම 24000යි. අතිරික්තය කියලා තමයි දාන්නේ. ධනාගයක් නම් ඒක අතිරික්තය, ඍණාගයක් නම් ඒක